අයිබෝවන් එකොසෙල්ප් වෙත ඔබ ආදරයෙන් පිළිගන්නවා. මම විමල් ලියනාරච්චි සමාජ සවි බැල ගැනීම හා මානසික උපදේශනයේ නිරත වෘත්තීයවේදී. සමහර වෙලාවට දරුවන් ලියන වචන කියවනකොට අපිට තේරෙනවා ඕන් ලොකුනේ වයසෙන් නෙමෙයි අත්දැකීම් වලින් කියලා. අද මම ඔබට කියවන්න යන්නේ තරුණ වෛද්‍යවරයෙක් ලියපු සටහනක්. නමුත් මම ඒක අහන්නේ වෛද්‍යවරයෙක් විදිහට නෙවෙයි. කවදාවත් තනියම එළියට නොගිය හීන ගොඩක් අරගෙන ලෝකයට ගිය පුතෙක්ගේ හඬක් විදිහට. මේ තරුණ වෛද්‍යවරයා තම මූණු පොතේ පිටුවක පළ කර තිබූ සටහනක් දැන් මම කියවනවා. හොඳින් අහගෙන ඉන්නකෝ. තාමත් හිතින් අපි ගෝමෙල් වල. කාලය අවුරුදු 8කට විතර කලින් ඔක්තෝබර් මාසේ 7 වෙනිදාවා, ඒ කියන්නේ ඕටම් සීසන් එකේ, එහෙම නැත්නම් සරත් ඍතුවේ දවසක් මට මතක් වෙනවා. මට වයස අවුරුදු 20ක් වගේ. ඒ මම බෙලරුස් වල මින්ස්ක් ඉන්ටර්නැෂනල් එයාපෝට් එකට මුලින්ම බැහැපු දවස. නොකියුවට මොකෝ වැඩිය තනියම එළියට නොබැස්ස. ස්කූල් වෑන් එකේ ඉස්කෝලේ ගියපු. උදේටයි රෑටයි අම්මා බත් කවපු. මං හීන ගොඩක් පොදි ගහගෙන පටන් ගත්ත ගමනක පළවෙනි පියවර තමයි ඕක. දැන් හැරිලා බලනකොට අද ඊයේ වගේ මතකයි. කාලය ගෙවිලා ගිහින් ජීවිතේ ගොඩාක් දේවල් වෙනස් වෙලා. ලංකාවට ඇවිල්ලා දැන් අවුරුදු 2ක් විතර වෙන්නත් කිට්ටු. අවුරුදු 20ක පොඩි කොල්ලෙක් විදිහට නොදන්න රටකට තට්ට තනියම තියපු අඩිය මාව විනාශම කෙනෙක් කළා. ඔටම් එකේ කහ පාටට වැටෙන කොළ ඇහුලුවා. අපි එකතු වෙලා වින්ටර් කාලෙට හිමෙන් වැහිලා තියෙන පාරවල් වල උදේ පාන්දර කෙඳිරි ගගා ක්ලාස් ගියා. ස්ප්‍රින්ට් ටයිම් එකට ඉපෙන ලස්සන මල් දිහා බලන් හිටියා. සමර් එකේදී අත් හැම යනකම් ක්‍රිකට් ගැහුවා. අවුරුද්දට කැවුම් කොකිස් කිරිබත් හැදුවා. වෙසක් එකට කූඩු හැදුවා. ඇත්තටම අපි ජීවිතේ වින්දා. හරිම නිදහසේ ජීවිතේ උපරිමයටම වින්දා. තාමත් අදටත් මේ මතකවල මම ජීවත් වෙනවා. අන්තිමට ගෝමෙල් වලට සමුදීලා එන දවසේ අත් දෙකේ මූණ වහගෙන අඬපු හැටි දැනටත් බැවිලා පේනවා. ලස්සන කාලයක් ඒක. හරිම ලස්සන කාලයක්. ආයෙත් එකම එක දවසක් ජීවිතේ ඒ කාලෙට ගිහින් එන්න තිබ්බනම් කියලා හිතෙන තරමට ලස්සන කාලයක්. ජීවිතේ එක කාලෙක මතක ගොඩක් ඉතිරි කරලා හිමින් සැරේ ඈත් තුන ලස්සන කාල පරිච්ඡේදයක්. ඒ නිසා සමහර වෙලාවට කාටත් හොරෙන් තාමත් මම හිතින් ගෝමෙල් ගිහින් එනවා. මම මේ සටහන කියවලා ඉවර වුණාම මට දැනුනේ ගෝමෙල් විශ්වවිද්‍යාලයක් නෙමෙයි. අවුරුදු 20ක පුංචි කොල්ලෙක් හිමින් ජීවිතේ ඉගෙන ගත්ත හැටි. ඕටම් එකෙන් වින්ටර් එකට, ක්ලාස් වලින් ජීවිතයට, හීන වලින් යථාර්ථයට. ඔහු මතක් කරන්නේ ගෝමෙල්. මම දැක්කේ ජීවිතේ විඳපු කෙනෙක්. මේ සටහන කියවපු ඔහුගේ තාත්තා මෙන්න මෙහෙම ලිව්වා. ඒ කියන්නේ ඔහුගේ මූණු පොතේ මෙහෙම සටහනක් තිබ්බා. ඔබේ විශ්වවිද්‍යාල ජීවිතයේ සුන්දරත්වය මට හොඳින් දැනෙනවා. ඔව්. හැමෝගෙම ජීවිතේ ලස්සන කාලයක් අමතක නොවන දවස් ටිකක් තියෙනවා. මට තවමත් මතකයි අවුරුදු 40කට විතර කලින් මගේ තරුණ විශ්වවිද්‍යාල ජීවිතේ මම කොතරම් සතුටින් ගත කළාද කියලා. සුන්දර මුහුද, වෙරළ, යහළුවන්, අලුත් සංස්කෘතිය, ඒ සංස්කෘතික වෙනස්කම්. ඔව්, ඒ කාලේ හැත්තෙම අපූර්වයි. නමුත් මට කියන්න ඕනේ ඒක විතරක් නෙමෙයි. ජීවිතේ හැම මොහොතක්ම ගෙවි යනවා. අතීතයට එකතු වෙනවා. ඉතිහාසයක් නිර්මාණය කරනවා. ඒ නිසා මේ මොහොත, අද දවස ඔබට ලැබුණ තත්වය තුළ සතුටින් ධනාත්මකව ජීවත් වෙලා විඳිනවා නම් අනාගතයේදී මේ මතකයක්ම, හැම මතකයක්ම සුන්දර ඉතිහාසයක් වෙයි. ඒ නිසා දැන් මොන තත්වයක් තිබුණා ඒ ධනාත්මකව කළමනාකරණය කරලා ඒන් ලබන අත්දැකීම් විඳින්න පුරුදු වෙන්න. එහෙම කළොත් ඔබේ මුළු ජීවිතේම ගෝමල් විශ්වවිද්‍යාලයේ ගත කළේ සුන්දර විශ්වවිද්‍යාල ජීවිතය වගේම ලස්සන වෙන්න පුළුවන්. ඔන්න ඕක තමයි තාත්තා තිබ්බ සටහන. මේක කියවපු මට හිතුනේ අපි හැමෝම ගැන.
දරුවනේ අපි හැමෝම අපේ ජීවිතේ කොහේ හරි ගෝමෙල් එකක ජීවත් වෙනවා. කෙනෙක් පාසලේ, නැත්තම් තව කෙනෙක් විශ්වවිද්‍යාලේ, තව කෙනෙක් රැකියාවේ, කෙනෙක් අම්මා තාත්තා එක්ක ඉන්න ගෙදර හිටපු හැටි. ඒත් අපිට ඒක තේරෙන්නේ බොහෝ වෙලාවට පස්සේ. ඇයි එහෙම වෙන්නේ? මොකද මිනිස් මනස අමුතුයි. අපි ජීවත් වෙන වෙලාවේ අපි දුවනවා. අපි දුවනවා ලකුණු වලට. අපි දුවනවා අනාගතයට. ඊළඟ ඉලක්කයට. ඒ නිසා හැමදාම වගේ අද දවස අපේ අතින් හිමින් ගිලිහෙනවා. නමුත් කාලයක් ගියාම මනස අමුතු දෙයක් කරනවා. දුෂ්කර දේවල් අඩුවෙන් මතක තියාගෙන උණුසුම් දේවල් ඉතුරු කරනවා. එතකොට අපි කියනවා අනේ ඒ කාලේ කොච්චර ලස්සනද. ඇත්තටම ලස්සන උනේ කාලය නෙවෙයි. ලස්සන උනේ අපි ජීවත් වුණු විදිහ. ඒ නිසා දුවේ පුතේ පාසල විඳින්න, විශ්වවිද්‍යාල ජීවිතය විඳින්න, යහළුවත් එක්ක සතුටින් ඉඳලා ඒ ජීවිතය විඳින්න, අම්මා තාත්තත් එක්ක ඉඩ ලැබෙන හැම වෙලාවකම කතා කරන්න, ආදරයෙන් කතා කරන්න. වහින වෙලාවට වැස්ස අහන්න, hina වෙන්න. මම කියන්නේ අද ඉන්න, අද විඳිමින් ඉන්න. මොකද දවසක අද දවසත් මේ මොහොතත් ඔබේ ගෝමෙල් එකක් වෙයි. එදා ආයෙත් එන්න බෑ. ඒ නිසා ලස්සන ඉතිහාසයක් හදන්න නම් වර්තමානය හදවතින්ම විඳිමින් ජීවත් වෙන්න. හිතින් ගෝමෙල් වලට යන්න පුළුවන්. ඒ ජීවිතේ අද ඉන්න. මේ මොහොත සතුටින් ඉන්න. හොඳයි. නැවතත් හමු වෙමු. ඉකෝසෙල්ෆ් සමගින් ඊළඟ වීඩියෝෙන් අපි හමු වෙමු. ස්තුතියි.